including one under that name. සාදරයෙන් පිළිගන්නවා friends gaming parasite YouTube channel එකට. One under that name. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ Horizon Zero Dawn game එකේ story explanation video series එකේ 4 වෙනි episode එක. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Aloy අවසානයේ Meridian වල රඟවනවා. එහිදී Aloyට Nora ගෝත්‍රයේදී හමු වූ එරන්ව නැවතත් හමු වන අතර එරන් පවසා සිටින්නේ තම නැගණිය වන Elsa මේ වනවිට අතුරුදහන් වී ඇති බවයි. එහිදී Aloy එරන්ගෙන් විමසා සිටින්නේ Olin නම් වූ පුද්ගලයා පිළිබඳවයි. එරන් සමග Aloy Olinගේ නිවස පරීක්ෂා කර බැලීමේදී සොයාගන්නේ අගුරු දමා ඇති දොරටුවක්. ඒ අවිවෘත කිරීමෙන් පසු එය ඇතුළත තිබී Eclipse වරුන් විසින් Olinගේ නිවසේ පවුලේ සමාජිකයන් පැහැරගෙන ඇති බව සහ ඔහු තර්ජනය කරගෙන බව සොයාගන්නවා. එහි තිබී සොයා ගන්නා ලද සිතියමකට අනුව ගමන් කරන Aloy කාන්තාර භූමියකට ළඟාවනවා. එහිදී Aloyට දැක ගැනීමට ලැබෙන්නේ Eclipse වරුන්ගේ අනමත Olin විසින් නිෂ්ක්‍රිය කර තිබූ දෙවිල් නම් වූ රොබෝවරුන් පිරිසක් ක්‍රියාත්මක කරන බවයි. එම ස්ථානයට පහර දෙන Aloy Eclipse වරුන් මරා දැමීමා රොබෝවරුන් දෙදෙනාද නිෂ්ක්‍රිය කරනු ලබනවා. Olinගෙන් ප්‍රශ්න කරන Aloyට දැනගැනීමට ලැබෙන්නේ Eclipse වරුන් යනු කාජා ගෝත්‍රයෙන් කැඩී වැළුණු සූර්යයා වෙනුවට Hades නම් වූ යක්ෂයෙකු වන්දනාමාන කරනු ලබන Shadow කාජා ගෝත්‍රිකයන් බවයි. එලිසබෙත් සොබෙක් ගැන විමසන විට Olin පවසා සිටින්නේ ඔහු ඇය පිළිබඳ කිසිවක් නොදන්නා බවය. නමුත් දිනක් නටබුන් ප්‍රදේශයක තිබී එලිසබෙත් සොබෙක් විද්‍යාඥවරියකගේ රූපය ඔහු දුටුව බවත් පවසා සිටිනවා. එම ස්ථානයට යාමට මාර්ගයත් Olin විසින් හෙළිකොට සිටිනවා. එම නටබුන් ප්‍රදේශයට ළඟා වන Aloyට දැනගැනීමට ලැබෙන්නේ දොරටුවක්. එම දොරටුවෙන් Aloy වෙනකොට වරක් ස්කෑන් කට පර අත්වැරෙන අතර එහිදීට එලිසබෙත් සොබෙක්ගේ රූපයට 94.7ක ගැලපීමක් පෙන්වූ නමුත් 100ක් ගැලපෙන්නේ නැහැ. Aloy නැවත හැදියාමට සූදානම් වීමේදී එම දොරටුව විවෘත වෙනවා. Genetic profile confirmed. Entry authorized. Greetings, Dr. Sobek. Please step inside. What? ඇදලු පිවිසීමෙන් ළඟට දැක්වෙන්නට ලැබෙන්නේ වසර දහසකට පෙර ඉහිමතින් මිනිසා අතුරුදහන් වී යන්නේ දියුණු රොබෝවරුන්ගේ ප්‍රජනනය නිසාවෙන්. එම රොබෝවරුන් නිර්මාණය කරන ලබන්නේ මිනිසුන් වුණත් එම රොබෝවරුන්ගේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් දියුණුවීම නිසා එම රොබෝවරුන් මිනිසුන් සමග යුද්ධ කිරීමට පෙළඹී තිබෙනවා. එම නිසා මනුෂ්‍ය සංහිතිය අවසාන කාලයේදී එලිසබෙත් සොබෙක් විද්‍යාඥවරිය Zero Dawn නම් වූ මනුෂ්‍ය සංහිතිය ප්‍රතිනිර්මාණය කිරීමේ සැලැස්මක් සැදා තිබෙනවා. එහිදීම වනෝ ගෝත්‍රයට අයත් සයිරස් නම් වූ පුද්ගලයා Aloy සම්බන්ධ කරගන්නා අතර Aloyට සයිරස් විසින් පවසා සිටින්නේ Zero Dawn ව්‍යාපෘතිය පිහිට ඇති Eclipse වරුන්ගේ Hades නම් වූ යක්ෂයා වන්දනාමාන කරන ස්ථානයේ බවත් සහ ස්ථානයට යාමට මාර්ගයද ඔහු විසින් Aloyට පවසා සිටිනවා. නැවතත් Meridian නගරයට පැමිණෙන Aloy එරන් හා එක්ව Elsa යාම ආරම්භනවා. එහිදී ඔවුන් පළමුව ගමන් කරන්නේ ඔවුන් අතුරුදහන් වූ කරත්තය හමුවන ස්ථානයටයි. Aloy තම ෆෝකස් එක භාවිතා කරමින් සාක්ෂි සොයා ගනිමින් ඉදිරියටම ගමන් කරනවා. එම ස්ථානයේ තිබී Elsaගේ හිස් වැසුමක් සහ ආයුධ කිහිපයක් ඔවුන් සොයාගන්න ලබනවා. Eclipse වරුන්ගේ ගම් ප්‍රදේශයකට පිවිසෙන ඔවුන් බුකත බංකරයකට පිවිසෙනවා. එහිදී ඔවුන් දැනගන්නේ Eclipse වරුන් සතුරාට පැන කිරීම සඳහා විද්‍යුත් ශබ්ද තරංගයක් භාවිතා කරන බවයි. Elsa සොයාගත් අද ඇය එවන විටත් ජීව සිටින්නේ තමන්ගේ ජීවිතයේ අවසාන අවධියේයි. Elsa පවසා සිටින්නේ කාජා ගෝත්‍රයේ දෙවල් නම් වූ පුද්ගලයා තම රවටා ඔවුන්ට අල්වා දෙන බවත්ය. එසේ පවසා Elsa තම දෙවියන් සමුගන්නවා. Aloy හා එරන් නැවතත් කාජා ගෝත්‍රයට පැමිණ
රජුට සියල්ල පෙරහැර කොට එවන් මුපුත් කළ අතරම් ගැනීම සඳහා පිටත් වෙනවා. එම නිවෙසට බලන්න ඇතුළු විට ඔවුන්ට දැකීමට ලැබෙන්නේ එම නිවෙසෙහි රංගිය නුවර පුපුරවා හැරීම සඳහා බෝම්බ සකස් කර ඇති අයුරුය. එරන්කේද බකාර ඇතිව එය තල්ලු කර දමන ඇලොයි රංගිය නුවර පණුපරට බේරා ගැනීමට කටයුතු කරනවා. Up on the bomb downstairs is going to get set off. Will we survive? Probably not. Now push. රහස් දොරක් මාර්ගයෙන් රජමැදුර වෙත පිවිසෙන ඩබල් දකින ඇලොයි ඔවුන් පසුපස හමා යනවා. රජුගේ ජීවිතය බේරා ගන්න ඇලොයි ඩබල් දත කොටු කරගෙන සමත් වන අතර නමුදු එම අවස්ථාවේදී ඔහු රොබෝගුරුල්ලන් ආකර්ෂණය වන හඬක් ක්‍රියාත්මක කරන අතර ලොකුරුල්ලන්ට විනාශ කර දමන ඇලොයි වාඩියෙන් නුවරට තෙවනවරටත් බේරා ගැනීමට කටයුතු කරනවා. I knew it wasn't gonna be this. Stay down! Alright, burn! Burn, you bastard! Time to go for the kill! Almost got him. Nice. Alright. හරවසන් සිරෝඩාන අපිට පිළිබඳ අනාගත දැන ගැනීමට හා ලෝකයේ කතා දැන ගැනීමට අපේ channel එකට එකතු වෙලා ඉන්න කියලා ආරාධනා කරනවා. ආට සුබ දවසක්.